ආයුබෝවන් මම ප්‍රොෆෙසර් ෆොක්ස්. අද මම ඔයාට පොඩි කතාවක් කියන්නයි යන්නේ. ඔයාගේ හිතේ තියෙන බර ගැන. දවසක් මනෝවිද්‍යා දේශනයකදී දේශකයා වතුර පිර වූ වීදුරුවක් අතට ගත්තා. ඔහු ශිෂ්‍යයන්ගෙන් ඇහුවා, මේ වතුර වීදුරුව කොච්චර බරයි කියලා ඔයාලා හිතනවද? ග්‍රෑම් 200යි. ග්‍රෑම් 300යි. එක උත්තර ආවා. දේශකයා hina වෙලා කිව්වා, මේකේ නියම බර වැදගත් නෑ. වැදගත් වෙන්නේ මම මේක කොච්චර වෙලා අල්ලගෙන ඉන්නවද කියන එකයි. මම මේක විනාඩියක් අල්ලන් හිටියොත් මට කිසිම බරක් දැනෙන්නේ නෑ. මම මේක පැයක් අල්ලන් හිටියොත් මගේ අත රිදෙන්න ගනීවි. මම මේක දවසක්ම අල්ලන් හිටියොත් මගේ අත හිරිවැටිලා දරා ගන්න බැරි වේදනාවක් එයි. වීදුරුවේ බර වෙනස් වුණේ නෑ. ඒත් මම අල්ලන් ඉන්න වෙලාව වැඩි වෙන්න ඒක මට දරන්න බැරි වුණා. ඔයාගේ ජීවිතේ ප්‍රශ්නත් ඒ වගේ. ඒවා දවසේම අල්ලාගෙන ඉන්න එපා. වෙලාව ආවම ඒ ප්‍රශ්න හිතින් අයින් කරන්න.